සුරතලෙක්ගේ විශේෂයෙන්ම බල්ලෙක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. කවදද මේ කට්ටිය හීට් එකට එන්නේ? ගර්භණී කාලය කොහොමද? ඒ සඳහා අපි අනුගමනය කරන්න ඕනේ කාරණා මොනවද? අපි කවදද ස්කෑන් කරන්න ඕනේ? මොකද්ද මේ ස්യൂഡോ ප්‍රෙග්නන්සි කියන්නේ? අපි සීස කරන්න ඕනද නොර්මල් ඩෙලිවරි එකට යනවා? එහෙම නැත්නම් සින්ටෝ දෙන්න ඕනේ. මෙන්න මේවා තමයි බහුතර අපේ සුරතලුන්ගේ දෙමාපියන්ගේ තියෙන කැටලොග්. එතකොට සාමාන්‍යයෙන් අපේ ගෙදර ගෑනු සතෙක් ඉන්නවා නම් මේ සුරතල් ගෑනු සතා බල්ලෙක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බල්ලෝ ගැන කතා කරොත් ඉස්සෙල්ලාම මාස 6ක් 12ක් ඇතුළත හීට් එකට එනවා. ඒකට මේ හීට් එකට එනවා කියලා කියන්නේ මෙයා දැන් ගැප් ගන්න සඳහා සුදුසු වැඩි විදියට වෙනවා. ඒකට මේ හීට් සයිකල් එක සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙපාරක් විතර එනවා. ඒකට පළවෙනි හීට් සයිකල් එකේ අපි සාමාන්‍යයෙන් පිරිමි සතෙක් එක දාන්නේ නැහැ. දෙවෙනි හීට් සයිකල් එකේ ඉඳන් අපිට පුළුවන් පිරිමි සතෙක් එක්ක දාන්න. ඒකට පැටව ගැනීමේ අපේක්ෂාවක් තියෙනවා. එතකොට දැන් හීට් සයිකල් එක අඳුනා ගන්න පුළුවන් අපිට ඉස්ලාම ගෑනු සතෙක් දැක්කම අපි දකිනවා එයාගේ යෝනි මාර්ගයේ විශේෂයෙන් බ්ලීඩ් වෙනවා. ඒකට මේ වගේ බ්ලීඩින් එකක් තියෙද්දි ගොඩාක් වෙලාවට මේක හීට් සයින් එකකට අදාළව වෙන බ්ලීඩින් එකක්. අපිට අසාමාන්‍ය තත්ත්වයක් දැනෙනවා. ડોක්ටර් වෛද්‍යවරයා හම්බුලා මොකද්ද මේක කියලා හරියටම නිගමනය කරගන්න පුළුවන්. එතකොට දැන් මේ සතෙක් හීට් එකට ආවට පස්සේ මෙයාව කවදාද නිවැරදිව පාස් කරගන්න කියන එක දැනගන්න ඕනේ. මේක ප්‍රොජෙස්ටරෝන් ටෙස්ට් එකක් වගේ එකකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යෝනි මාර්ගයේ ආවට තියෙන ශෛල පරීක්ෂාවකින් අපිට මේ දිනවාක අණු තීරණය කිරීම හරියටම කරන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම එක්කෙනෙක්ට විටමින් දෙන්න ඕනේ. සමහර අවස්ථාවලදී මම උණු පෝෂණය තත්ත්වය සලකලා අවශ්‍ය විටමින් වර්ග ශරීර මෝචනයේ සහ සරු ඩිම්බ මෝචනයේ සඳහා අවශ්‍ය විටමින් වර්ග ලබා දීම සිදු කරන්න පුළුවන්. එතකොට මේකට ගර්භණී කාලය තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් දින 60ක් ආසන්න ගර්භණී කාලය කියලා අපි සැලසනවා. දින කීපයක් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක ඔබගේ පශු වෛද්‍යවරයාත් එක්ක කතා කරලා සතාගේ තත්ත්වය මත තීරණය කරන්න පුළුවන්. එතකොට අවසාන දින කීපයේදී දැඩි පරීක්ෂාවකින් ඉන්න ඕනේ. මොකද දැන් මෙයාගේ පැටව නෝමල් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් එසේ නොමැති අවස්ථාවක අපිට සිද්ධ වෙනවා සිසේරියන් සැත්කමක් මගින් පැටවුම් ලබා ගන්න. ගොඩාක් වෙලාවට දැන් අම්මට වඩා අම්මගේට වැඩි විශාලත්වයකින් යුතු පිරිමි සතෙක් සමග ඔවුන් ගැබ් ගැනීම සඳහා පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට ලොකු පැටව පිරවීමට ලක් වෙනවා. එම අවස්ථාවකදී අපි සීස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රීච් එක ඉදවනවා. නැත්නම් හැරිලා නැත්නම් අපිට මේ කට්ටියගේ සීස් කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය ගෙදර සතෙක් ගර්භණී තත්ත්වයට පත් වෙලා කියලා හිතනවා නම් මුල් අවස්ථාවවලදී ඔන්න අධිකව කන්න පටන් ගන්නවා. එයා රෙස්ට්ලස් වෙන්න පුළුවන්. ගොඩක් නිතර චූ දාන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. බඩ හරිය ලොකු වෙලා එන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවලදී මේ පළවෙනි පාරට මේ පැටව දෙමීම අත්දකින්න සුනකයන් අපි දැකලා තියෙනවා. මේ මූලිකව පළවෙනි මාසය තුල මේ සිද්ධි කිසිමයක් අත්දකින්නේ නැහැ. ඊට පස්සේ තමයි අත්දැකීම් සිදුවන්නේ. හැබැයි ගර්භණී භාවය තහවුරු කරන්න අපිට පුළුවන් දින 30කදී ආසන්නදී අපිට ස්කෑන් පරීක්ෂාවක් කරලා බලා ගන්න පුළුවන්. එතනින් යට ස්කෑන් පරීක්ෂාවක් කරන්න ඕන. සාමාන්‍ය දින 45 වගේ කරන ස්කෑන් පරීක්ෂාවකදී අපිට පුළුවන් ඔවුන්ගේ ඉන්න පැටවගේ වර්ගය සහ ඒවට පරීක්ෂාවන් සියල්ල සිදු කරගන්න. එතකොට මේ කාලය තුලදී තව විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ගෑනු සතා අනවශ්‍ය විදියට දඟලීම, උඩ පැනීම, ආටමහට දුවනවා නම් ඒක පුරුදු පරණ අර දඟලන චර්යාවෙන් මුදවගෙන පහසුවෙන් සහ පැටවුට ගැබට හානියක් වෙන්නේ නැතුව රඳවා ගන්න ඕනේ. ඒ වගේම තමයි පුරුෂන්ටත් ඒ දින 70 ආසන්න ගර්භණී කාලයක් තියෙනවා. ඒකට මේ වගේම තත්ත්වවලදී අවුරුදු දින 30දී ස්කෑන් පරීක්ෂාව ලක් කරන්න පුළුවන්. සහ අවශ්‍ය බ්‍රෙස්ට් ටික ඔබගේ වෛද්‍යවරයාගෙන් ලබා ගන්න පුළුවන්. මේකට අමතරව මේ හතුන්ට අතර දක්නට ලැබෙනවා විශේෂයෙන් මේ ගෑනු සුනකයන් අතර මේ ස්യൂഡോ ප්‍රෙග්නන්සි කියන තත්ත්වය මේක විශේෂ තත්ත්වයක්. මම ඉදිරියේදී එන වීඩියෝ වලින් මේ ස්യൂഡോ ප්‍රෙග්නන්සි කියන්නේ මොකක්ද ඒක අඳුනගන්නේ කොහොමද සහ මොනවද තියෙන ලක්ෂණ කියලා කතා කරනවා. ඔබ තමයි අද මේ පොඩ්ඩක් දීර්ඝ වීඩියෝ කී කතා කරේ. ගොඩාක් දිනට මේ දවස්වල තියෙන ගැටලුවක් හින්දා. අයිබෝවන්.